මේකේ ඔළුවට. අත මෙහෙම මේක දිගේ යවලා මේ ඔළුවට තමයි පැඩින් පුරවන්න ඕන. ඔළුව මම පොඩ්ඩක් මෙහෙම ගන්නවා මෙතනින් එළියට. අරගෙන මෙතන අපි කැපුමක් දාලා තියෙනවානේ. මුලින්ම මේ කැපුම අස්සෙන් මේකට පැඩින් පුරව ගන්න ඕනේ. මේ වගේ පැඩින් පුරවන නිර්මාණම මොනවා හරි තෝරගන්නවා නම් පැඩින් පුරවන මැෂින් එකක් ගන්න. එතකොට ලේසි. මේ වගේ තැන් වලට එකෙන් අපිට පැඩින් පුරව ගන්න පුළුවන්. මෙයාගේ කම්මුල හදන්න මම මේ විදිහට මම කියන්නේ මේ කෑලි දෙක අතරට පැඩින් පුරවන්න ඕනේ කියලා. මේ විදිහට පුරවනවා. ඒක ටිකක් තදට පැඩින් දාන්න එතනට. මේකට ඉතින් මෙහෙම පැඩින් පිරුවට අපිට මේකට ගොඩාක් පැඩින් පුරවලා ඇතුල් කරන්න බෑ. මේක ඇතුළට දාලා ඉතිරි පැඩින් ටික පුරවන්න වෙනවා. මම අර කම්මුලේ හැඩේ හදන්න ඕන ටික තමයි මේ විදිහට පුරවලා ගන්න. හරිද? මේක මම ෂිපර් එකකින් ඇතුළටම ආයෙ දානවා. ඊට පස්සේ මේ ඔළුව අතෙන් තල්ලු කරගෙන ගිහිල්ලා දැන් අදාළ තැනින් ආයෙ උඩට ගන්න ඕනේ. මේ මෙතනින් ඔළුව උඩට ගන්න ඕනේ. දැන් ඉතින් පැඩින් පුරවන වැඩේ තියෙන සම්පූර්ණ අපේ සෝෆා එකේ වැඩ ඉවරයි. මේ මම මේ කම්මුලට පැඩින් පුරන තමයි මේක චුට්ටක් එළියට අරන් ගියේ. මේ බං කම්මුලට මෙන්න මෙහෙම පැඩින් පිරෙන්න ඕන නිසා මේක අතෙන් එළියට අරන් ගියේ. දැන් මෙතනින් අත දාලා සම්පූර්ණ මේකට පැඩින් පුරවන්න ඕන. පැඩින් ටික මේකට සම්පූර්ණ පුරන ඉස්සලා මොළුවට පුරව ගන්න ඕන. ඊට පස්සේ ස්ට්‍රොබෙරි ගෙඩියටත් පැඩින් පුරවනකොට මෙහෙම මෙතන එළියට ඇදලා ඉංගි පොඩි කැපුමක් දාලා ඒ අස්සට පැඩින් පුරවන්න. පැඩින් පුරවන්න පුළුවන් ප්‍රමාණය සිදුරක් හදලා මේකෙත් ඇතුළට පැඩින් පුරවන්න ඕනි. දැන් මේ විදිහට මේකට අපි පැඩින් ටික පුරවමු. සෝෆා එකට පැඩින් පුරවනකොට මේ හොඳට මතක තියාගන්න ඕනේ සෝෆා එකේ පැඩින් පුරවන්න ඕනේ හරි පරිස්සමට. ඒ කියන්නේ අර අපිට සොෆ්ට් ටොයිස් එකට පුරවන තරම් ලේසි නෑ. අපි අතින්නේ පැඩින් පුරවන්නේ මේ විදිහට. මුලින්ම සෝෆා එකේ මම අර ඉස්සලා කරපු විදිහට මූණ හරියට පැඩින් පුරව ගන්න. මූණ හරිය මේ හොම්බ හරියට. ඊට පස්සේ සෝෆා එක ආපහු මේක ඔළුව එළියට අරගෙන අපිට අමාරුවෙන් මෙතනින් අත දාලා ඇතුළට අත දාලා ඔළුව පුරවන් ඉන්න වෙනවා. ඔළුව පැඩින් පුරවලා ඉවරනාට පස්සේ මේ හරිය මෙතන පුරවලා ඊට පස්සේ අත් දෙකෙන් දෙපැත්තෙන්ම අත් දෙක එවන ගමන් මේ සෝෆා එකේ අපි පැඩින් පුරවන්න ඕන. මේ පැත්තටයි මේ පැත්තට ටික ටික පැඩින් පුරවනවා. අතින් මේ බන් මේ රැල්ල උනත් ගොඩාක් අර ලස්සනට ගන්න අමාරුයි. රැල්ල මහලා තියෙනවා හරිය. මේකට පැඩින් අපි අතෙන් ගුලි පුරවන්නේ. මැෂින් එකකින් පුරවනවා වගේ නෙවෙයිනේ. මේකට පැඩින් ටික ටික ඕනි පුරවන්න. මේ පැත්තට ටික ටික ඊළඟට මේ පැත්තට ටික ටික එහෙම පුරවන් ඇවිල්ලා. ඊට පස්සේ මේ පැත්ත සම්පූර්ණ මෙන්න මෙතනට වගේ පිරෙනකොට ස්ට්‍රොබෙරි ගෙඩිය පුරවන්න. මේ ඒකත් හොඳට ගෙඩිය වගේ තියෙන. මොකද ඒකේ පැඩින් ටික යටට බහින්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට පැඩින් පුරව ගන්නොත් ලේසි නෑ. හරිද? දැන් මගේ අතට වඩා ලොකු අතක් එහෙමනම් මෙතනින් දාන්න අමාරුයි. මේ මගේ අත දාන්න පුළුවන් ගන්න මෙතන මේ සිදුර තියෙනවා. ඔයාට ඕන නම් මේක තව දික් කරගන්න. ඒ කියන්නේ මේ සෝෆා එකේ බ්ලොක් එකට හානියක් වෙන්නේ නැහැ. මෙතන මෙෂර්මන්ට් එක වැඩුණා කියලා. මෙතන මෙෂර්මන්ට් එක මෙහෙට පොඩ්ඩක් වැඩුණා කියලා ඒක බ්ලොක් එකට හානියක් වෙන්නේ නැහැ. පොඩ්ඩක් දික් කරගන්න සෙන්ටිමීටර් දෙකක්. මට මෙතන අත දාන්න පුළුවන් ගන්න තියෙනවා. මේ මට ඉඩ ඇති. ලොකු අතක් වගේ නම් කාගේ හරි එහෙම කරන්න. ඉතින් මෙන්න මේ විදිහට පැඩින් පුරව ගන්න පුළුවන් අපිට. මේක නිර්මාණය කරලා ඉවරයි සෝෆා එක. දැන් මෙයාට S2 දාන්න දෙන්න. ඉතින් S2 දාන එක ගැන කිව්වොත් චූටි ළමයි ගෙවනේ. අපි මේවට සාමාන්‍යයෙන් චූටි ළමයි ගෙවට ගොඩක් වෙලාට එයාලා අපේ රටේ නන් නෙවෙයි පිටරට නිර්මාණ මේවා පොඩි ළමයි ගෙවට කැමති නෑ මේ ප්ලාස්ටික් ඇසෙම් දානකොට බබාලා ගලවලා කටේ දාගන්න නිසා. ඉතින් මේකෙදී නම් ප්ලාස්ටික් ඇස් දෙක දාන්නත් පුළුවන් ඕන නම්. හැබැයි මේ බණී ඔයාලා දැකලා ඉතින් ඊට කලින් මම ඇහුවා. එයාට ගැලපෙන්නේ ෆෙල්ට් ඇස් දෙක. ඉතින් ඒක ෆැබ්‍රික් පේන්ට් වලින් අඳින්න පුළුවන්. අත් දෙකෙන් නීට් එකට අඳින්න පුළුවන් කෙනෙකුට. එහෙම නැත්තම් ෆෙල්ට් අලවලා හදා ගන්න පුළුවන්. ෆෙල්ට් අලවන එකත් මුලින් මහන්න පුළුවන් අලවන්න නැත. මොකද චූටි බබාලා ඒව ගලවන්න පුළුවන් නේ. ෆෙල්ට් එක උනත් ගොඩාක් ඇදලා ගැලුවම ඉරෙන්න බලනවා. මූණ මහන වෙලාවෙම මෙතන ඇහැ අලවලා මං ඇහැ ඇඳලා එවලා තිනවා යාට. ඒ ඇඳලා එවලා තියෙන ඇහැ මෙන්න මේ කොටස උඩ මං ඇඳලා එවලා තියෙන්නේ. ඒ ගාන්ටම කපලා ෆෙල්ට් එක අලවලා කලින්ම මහගෙන එන්න. මේක සම්පූර්ණ කරන්න කලින්. ඒතර මේ වෙනකොට අපිට මේකේ හදන්න දෙයක් නැහැ. නහය විතරයි අලවන්න තියෙන්නේ. මේකේ මූණ හදන කොටසට අපි යමු. සෝෆා එක පුරවලා ඉවර වෙලා මට පෙන්නන්න. මේ විදිහට මෙයාගේ නහය අලව ගන්න, මල අලව ගන්න. ඊට පස්සේ මම ෆැබ්‍රික් පේන්ට් එක තමයි පාවිච්චි කරන්නේ යාගේ නහය හදන්න. හරිද? අපි දැන් එම්බ්‍රොයිඩර් කරලා නෙවෙයිනේ හදන්නේ. පොඩි පින්සලක් පාවිච්චි කරනවා.
මේ පින්සලෙන් තමයි මම පොඩියට මෙයාගේ නහය අඳින්නේ. දැන් ඔයාලට මම එවන බ්ලොග් එකේ මේකේ මෙයාගේ මූණ ඇඳලා එවලා තියෙනවා. මේ විදිහට මෙයාගේ නහය මෙන්න මේ කට මම ඇඳලා එවලා තියෙනවානේ. මෙන්න මේ හැඩයට ෆැබ්‍රික් පේන්ට් ගාන එක මම කරන්නේ. ඔයාලට පුළුවන් ඕනනම් ඔයාලට පුළුවන් මේ රෙදි පළුව, ඒ කියන්නේ මූණේ යට පළුව කපලා තියෙද්දි ෆෙල්ට් වලින් මේක නිර්මාණය කරන්න පුළුවන්. කැමති විදිහට මේ මූණ හදන්න පුළුවන්. එම්බ්‍රොයිඩර් කරන අයට එම්බ්‍රොයිඩර් කරලා ගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ යාගේ ඇස් අපි මෙහෙම කපා ගන්න ඕනේ. මේ තියෙන ෆෙල්ට් එක. ෆෙල්ට් එකෙන් මේ ඇස් දෙකත් මම ඔයාලට බ්ලොග් එකේ ඕන සයිස් එක ඇඳලා ඉවලා තියෙන. ඒ සයිස් එකට ඇස් කපලා මේ විදිහට දැන් මේ ඇස්වල බලන්න බෙදීමක් තියෙනවා. මේවා සමදුරින් අල්ලන්නේ නැහැ. මේ කළු ඇහැ අපි මෙන්න මෙහෙම අල්ලන්නේ නැහැ. හරිද? හරිමැද අල්ලන්නේ නැහැ මාළුවෙක් ගැහැ වගේ. මේක කොනකට එන්න මේ පැත්තේ මහත ගතිය වැඩිපුර පේන තමයි ලස්සනට අල්ලන්නේ. මෙන්න මේ විදිහට ඇස් කපාගෙන ඇස් ටික මම අලවන එක කරන්නේ. ඇස් දෙකත් අදාළ තැන්වල අලවන්න. තව දෙයක් ඔයාලට කියලා දෙන්න ඕනේ. මෙයාගේ මූණේ මේ කම්මුල රෝස පාට කරන විදිය. හරිද? කම්මුල රෝස පාට කරන්න අපිට පෑන් තින්ත වලනුත් පුළුවන්. හරිද? පෑනක් අරගෙන පෑන් තිත මේ විදිහට ඇඟිල්ලේ ගාන්න. ඇඟිල්ලේ ගාන එක ඒක චුට්ටක් මේ කියන්නේ අර මෙහෙම ඇඟිල්ලේ ගාපු එක මෙහෙම තියන්න එපා. දැන් මෙහෙම අම්මෝනේ තියන්නේ මම මෙහි ඇඟිල්ලේ ගාපු පෑන් තින්ත එක මෙහෙම තිබ්බොත් එහෙම මේක නිකන් සීල් එකක් වගේ වදිනවනේ. එහෙම නෙවෙයි මේ ඇඟිල්ලේ ගාන පෑන් තින්ත එක පොඩ්ඩක් ටච් කරන්න. හරිද? ටච් කරලා මෙහෙම කම් වල පිරිබඳින්න තදට නෙවෙයි. කොට ඒ කියන්නේ මේ කෙඳි එකේ ගෑවෙන විදිහට වට මෙහෙම පේනවනේ. මෙන්න මේ වගේ රෝස පාට ගතිය වට පෑනින් ගන්නත් පුළුවන්. නැත්නම් අයි ෂැඩෝ වලින් ගන්නත් පුළුවන්.